හොඳයි කතා කරන්න ගොඩක් දේ තියෙන නිසා පූර්විකාව ඉතාමත්ම කෙටියෙන් ඔබ දන්න ඔබේ විශ්වාසය දිනාගත්තු ආයතනයක කතා බහ තමයි මෙතනින් එහාට දිගේ හැරෙන්නේ. අද අපි කතා කරන්නේ ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථාන ජාලයේ හොරණ වෛද්‍ය කළමනාකාරණී ෆිසියෝതെරපිස්ට් ඉමේෂා මල්ෂානි අපිත් එක්ක ඇවිල්ලා කතා බහට. ආයුබෝවන් ඉමේෂා. එතකොට ඇක්ටිව් ප්ලස් මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. මුලින්ම හොරණ ඒ වගේම කොට්ටාව මේ ඇක්ටිව් ප්ලස් නියෝජනය කරමින් එහි සහකාර වෛද්‍ය කළමනාකාර භෞතික චිකිත්සක පසින්දු උදාර අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් පසින්දු. ආයුබෝවන්. පසින්දු කියලාද කියන්නේ උදාර කියලාද කියන්නේ? පසින්දු. පසින්දු. හරි. අද අපි කතා බහ කරන්න සූදානම් වෙනවා මේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ කාර්ය බහරයන් ටිකක් මන්දගාමී කරන රෝගී තත්ත්වයක් පිළිබඳව. සයිටිකා රෝග තත්ත්වය පිළිබඳව. එමේෂ අපිට කියන්න මොකද්ද මේ සයිටික? අපි අහලා තියෙනවා සමහර දේවල් ගැන අපි අහලා තියෙනවා දල අදහසක් තියෙනවා. හැබැයි හරියටම තේරුම් කරන්න කියලා කිව්වොත් අපි එහෙම වුණාට ඇයි ඒක අපිට තේරුම් කරලා කියන්නේ? ඔව්. සයිටිකා කියන රෝගී තත්ත්වය පිළිබඳව හැඳින්වීමක් කරන්න කලින් අපි මුලින්ම බලමු මොකද්ද මේ සයිටික් ස්නායුව කියන්නේ කියලා. සයිටික් ස්නායුව කියලා කියන්නේ මිනිස් ශරීරයේ තියෙන විශාලතම ස්නායුව. එතකොට මේක ආරම්භ වෙන්නේ සුෂුම්නාවේ පහළ කෙළවර තියෙන ස්නායු මූලයන්ගෙන්. කඳුනාරටියටම හරිය. ඔව්. ඒ කියන්නේ L4, L5, S1, S2, S3 කියන ස්නායු එකතු වෙලා තමයි. එතකොට මේ ස්නායුව කොන්දේ පහළ ප්‍රදේශයේ සිට කකුල පහළට ශාඛාවන් වලට බෙදෙමින් යටිපතුල දක්වාම ස්නායු රැහැනක් විදිහට ගමන් කරනවා. එතකොට මේ සයිටික් ස්නායුව යම්කිසි ස්ථානයකින් ඒ කියන්නේ අනතුරක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි බාධාවක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ආසාත්මිකතාවයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයකදී ඇතිවන්නා වූ රෝගී තත්වයකට තමයි අපි මේ සයිටිකා කියලා කියන්නේ. එතකොට මේකේ බලපෑම සිද්ධ වෙන්නේ ශරීරයේ පහළ කොටස් වලටද? ඔව් කොන්දේ සිට පහළ කොටස් වලට. ඒ නිසා යම් මන්දගාමී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔක ඇති වෙන්නේ කොහොමද? ඩැමේජ් එකක් නිසා විතරමද නැත්නම් අපේ යම් ක්‍රියාකාරකම් නිසා අපේ යම්කිසි පුරුදු නිසා අපි ඉඳගන්න ඇවිදින මොන හරි වැඩක් කරන බරක් උස්සනකොට අපි ශරීරය භාවිතා කරන ඒ වගේ තත්ත්වයන් නිසා ඇති වෙන්න පුළුවන්. දැන් මේක ඇති වෙන්නේ. ඔව් ඇත්තටම සයිටිකා කියන රෝගී තත්ත්වය ඇති වෙන්න කරුණු ප්‍රධාන වශයෙන්ම 7ක් බලපානවා. කියන්නේ කොඳු වැට පෙළ ගත්තාම කොඳු වැට පෙළ කියන්නේ කශේරුකා දෙකක් අතරේ ඩිස්ක් එකක් තියෙනවා. ඒක අපි හඳුනන්නේ අන්තර් කශේරුක මඩල කියලා. ඒතර පළවෙනි කාරණාව තමයි කොන්දේ පහළ තියෙන මේ L4 L5 කශේරුකා අතර තියෙන ඩිස්ක් එක හෝ L5 S1 කශේරුකා අතර තියෙන ඩිස්ක් එක එළියට ඇවිල්ලා ස්නායුව තෙරපෙන්න පුළුවන්. ඒක ඩිස්ක් එක කියලා කියන්නේ කාටිලේජ් එක. අන්තර් කශේරුක මඩල අපි කාටිලේජ් එක විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ කශේරුකා කියන්නේ මේ ඩිස්ක් එක ප්‍රධාන වශයෙන්ම එළියට එන හේතු වෙන්නේ හදිසි අනතුරක් හින්දා කශේරුකාවට හානියක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඩිස්ක් එක එළියට එන්න පුළුවන්. ඒත් එක්කම අධික බර වැඩ කිරීමේදී එහෙමත් නැත්නම් දීර්ඝ කාලීනව එදිනෙදා ජීවිතයේදී වැරදි ඉරියව්වල නිරත වීමෙනුත් මේ ඩිස්ක් එක එළියට ඇවිල්ලා ස්නායු තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි කශේරුකාවේ අධික ලෙස කැල්සියම් තැන්පත් වීම. මේ කැල්සියම් උල් ලෙස හැදිලා ඒ මගින් ස්නායුව තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. අපි මේ කැල්සියම් මුලක් හඳුන්වන්නේ ඔස්ටියෝෆයිට් කියලා. ඒතර මේ ඔස්ටියෝෆයිට් එකක් අපිට ඇත්තටම හරියටම පැහැදිලිවම දැක බලා ගන්න පුළුවන් එක්ස්රේ එකක් කරා. තුන්වෙනි කාරණාව තමයි පිරිෆෝමිස් කියන මාංශපේශියේ තට්ටම් වල තියෙන පිරිෆෝමිස් කියන මසල් එක. ඒතර මේ මසල් එකේ තද ගතියක් තිබුණොත් ඒ තද ගතිය නිසා ස්නායු තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි අධික ලෙස වැඩ කිරීමෙන් කශේරුකා දෙක අතර තියෙන ඩිස්ක් එක ගෙවෙන්න පුළුවන්. අපි එවැනි තත්ත්වයක් හඳුන්වනවා ලම්බ ස්පොන්ඩයිලෝසිස් කියලා. එතකොට මේ මෙවැනි තත්ත්වයන්ුත් එක්ක අනිවාර්යයෙන්ම සයිටිකා වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. පස්වෙනි කාරණාව තමයි වයසත් එක්ක අපේ අස්ථිවල ඝනත්වය අඩු වෙනවා. එතකොට ඔස්ටියෝෆොරෝසිස් හැදිලා ඒකත් එක්ක අපේ ෆ්‍රැක්චර් එකක් වුණොත් අස්ථි බිඳී යෑමක් සිදු වුණොත් ඒකත් එක්කත් සයිටිකා වලට සයිටික් නර්ව් එක හිර කරන්න පුළුවන්. හයවෙනි කාරණාව තමයි සයිටික් ස්නායුව ගමන් කරන මාර්ගයේ දිගේ කැන්සර් එකක් තිබුණොත් එමගිනුත් සයිටික් ස්නායුව තෙරපන්න පුළුවන්. හත්වෙනි කාරණාව තමයි සයිටික් ස්නායුව හෝ ඒ අවට ආසාත්මිකතාවයක් ඇති වුණොත් එමගින් සයිටික් ස්නායුවට හානි කරලා එමගිනුත් සයිටිකා වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ කාරණා තමයි මූලිකවම සයිටිකා වලට බලපෑමක් සිදු කරන්නේ. හැදෙන්න පුළුවන් විදි 7ක් ගැන කිව්වා. හැදුනට පස්සේ මේක එළියට දෙන්නේ සිග්නල් හැටියට කොහොමද කියලා අපි කතා කරමු. මේ විරාමෙන් පස්සේ පැරලයිසා අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.
හොඳයි ඇක්ටිව් ප්ලස් එක අපි සාකච්ඡා කරමු. නිමේෂ මේක මේ මටත් මේ මොහොතේදී තමත් වැදගත් එකක්. දැන් මේ තත්ත්වය ඇති වුණාම මොන වගේ රෝග ලක්ෂණද එළියට දාන්න? ඇඟ ඇතුලේ ප්‍රශ්න ඇති වුණාම එළියට දෙනවනේ සිග්නල් එකක්. අපි කොහොමද හඳුනගන්නේ? මොනවද රෝග ලක්ෂණ? මූලික රෝග ලක්ෂණ තමයි කොන්දේ වේදනාව. කොන්දේ වේදනාවත් එක්ක එක් පාදයක් දිගේ හෝ පාද දෙකම දිගේ හිරිවැටීමක් ඒත් එක්කම අධික වේදනාවක් දැක බලා ගන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව මේ ස්නායුව තෙරපීමකට ලක් වුණොත් පැරලයිස් වෙන්න උනත් පුළුවන්. එතකොට අපි මේ සඳහා ප්‍රතිකාර සයිටිකා කියලා කියන ඇත්තටම නොසලකා හරින්න බැරි රෝගී තත්ත්වයක්. මේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා ගත යුතුමයි. අපි මේක නොසලකා හරියොත් එක්තැන් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම නොපමවාම මේ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුමයි. හරි. ප්‍රතිකාර සඳහා මම යනවා. මට මෙතන ඉඳන් ළඟයි හොරනට යනවට කොට්ටාවට යන්නේ. පන්නි පිටි පැත්තට යන්නේ. ඒ හින්දාම පසුදුමුණ ගහනවා. මොන වගේ ප්‍රතිකාරද ඔයගොල්ලෝ අපිට දෙන්නේ එතනට ආවොත් මේ සයිටිකා ප්‍රශ්නෙට? ඇත්තට මේ සයිටිකා රෝගයට අප ආයතනය තුළ විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මේක බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර, ඒ වගේම ඖෂධීය තෛල ප්‍රතිකාර සහ නිල ප්‍රතිකාර යන ප්‍රතිකාර ත්‍රිත්වයක සංයෝජනයක් විදියට තමයි අපි කරන්නේ. මේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ගැන බැලුවොත් මේක අපි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මේ සඳහා භාවිතා කරනවා. අපි මේ සයිටික් පේන් එක අඩු කරන්න, සයිටික් පේන් එක අවම කරන්න ඉන්ෆ්‍රාරෙඩ් තෙරපි, එහෙම නැත්නම් තාප චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරනවා. ඒකත් එක්කම මේ අපි මුලින් සඳහන් කරා වගේ කැල්සියම් තැන්පත් වීම නිසා එන සංකෘතතාවම කරන්න, කැල්සියම් අධික ලෙස තැන්පත් වී ඇති කැල්සියම් ඉවත් කරන්න සහ මාංශ පේශිය යවට තියෙන මාංශ පේශි සහ මෘදු පටකවල තද ගතිය අඩු කරන්න අල්ට්‍රාසවුන්ඩ් තෙරපි කියන ප්‍රතිකාර ක්‍රමයක් අපි භාවිතා කරනවා. මේකත් එක්ක මේ ස්නායු තෙරපීම නිසා දුර්වල වී ඇති ස්නායුව උත්තේජනය කරන්න, ඒ මගින් වේදනාව අවම කරන්න නර්ව් ස්ටිමියුලේෂන් එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොතෙරපි කියන ප්‍රතිකාර ක්‍රමයක් අපි භාවිතා කරනවා. ඒකත් එක්කම මේ ස්නායුවට ඇති තෙරපුම අඩු කරන්න ලම්බර් ට්‍රැක්ෂන් කියන ප්‍රතිකාර ක්‍රමයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මේකත් එක්කම මේ කොඳු ඇට අතර තියෙන සංදිවල චලතාවය වැඩි කරන්න, තද ගතිය අඩු කරන්න සහ අවට මාංශ පේශි සැහැල්ලු කරන්න මැනුවල් තෙරපි, ඒ කියන්නේ ස්පයිනල් මොබිලයිසේෂන්, ස්පයිනල් මැනිපියුලේෂන් වගේ ප්‍රතිකාර ක්‍රමත් අපි භාවිතා කරනවා. මේත් එක්කම අපි රෝගියාට විශේෂිත වූ ව්‍යායාම කිහිපයක් දෙනවා ගෙදරදී කරන්න. මේ ව්‍යායාම මගින් කොන්දාවට මාංශ පේශි ශක්තිමත් කරලා කොඳු ඇට පෙළෙහි ස්ථායීතාවය වැඩි කරනවා. ඊට අමතරව අප ආයතනයට අනන්‍ය වූ ඖෂධීය තෛල ප්‍රතිකාර සහ නිල ප්‍රතිකාර මගිනුත් මෙම රෝගී තත්ත්වය වඩා ඉක්මනින් වඩා ඵලදායී ලෙස සුව කරන්න අපට පුළුවන්. ඒ වගේම මේ රෝගී තත්ත්වය වැළඳිලා අප ආයතන තුල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 90%ක් පමණ දින 10කටත් වඩා අඩු කාලයක් තුල සුව කරන්න අපට හැකියාව ලැබෙනවා මේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමය නිසා. අන්තිමට මම කියන්න ඕන විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වය මූලික අවධියේම හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කරා යොමු වීමෙන් ඉතාම ඉක්මනින් සුව කරන්න පුළුවන්. හොඳයි. සයිටික සම්බන්ධයෙන් කතාව ඔහොමයි. හැබැයි ඇක්ටිව් ප්ලස් එක කතා කරද්දී කතාව සයිටිකා විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒ නිසා මේ විරාමෙන් පස්සේ ඒ පුළුල් පරාසය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දෙපා වාරු නැති දරුවන්ට පණ දෙන ප්‍රතිකාර මහගෙදර ඇක්ටිව් ප්ලස් පීඩියාට්‍රික් ෆිසියෝതെරපි ඇන්ඩ් රිහැබිලිටේෂන් සෙන්ටර් හොරණ 034 හොඳයි. දැන් අර මං කිව්වා වගේ සයිටික තත්ත්වය ඇති වුණොත් කරන ප්‍රතිකාර ඒ තත්ත්වෙන් නැතිවීම රෝග ලක්ෂණ මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කළා. හරි. එක් රෝග තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කරපුවා අපි ඇක්ටිව් ප්ලස් වගේ බොහෝ රෝග සම්බන්ධයෙන් අවධානය යොමු කළ ප්‍රතිකාර කරන ආයතනයක නිලධාරීන් ආපුවම අපි ඔවුන් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුව තියෙනවා. සයිටික පැත්තකින් තිබ්බොත් මොන වගේ දේවල් වලද තවදුරටත් ඔයගොල්ලෝ ප්‍රතිකාර කරන්න විශේෂයෙන්ම? ඇත්තටම අපේ ආයතනය තුල විශාල පරාසයක පැතුණු රෝග ගණනාවකට ප්‍රතිකාර ගන්න ඔබට පුළුවන්. බෙල්ලේ වේදනාව, කොන්දේ වේදනාව වගේ ස්නායු රෝග, ඊට අමතරව ආතරයිටිස් වගේ සියලුම සන්ධි රෝග, ඊළඟට නහර ගැට ගැසීමේ රෝග, සියලු මාංශ පේශි වේදනා, ක්‍රීඩා අනතුරු, ඒ වගේම වයස්ගත වීම නිසා ඇතිවන සංකුලතා, දීර්ඝකාලීන ශ්වසන ආබාධ, ඊළඟට අංශභාගයේ මොළයේ හා සුෂුම්නාවේ ආබාධ තත්ත්ව, පාකින්සන් වැනි රෝගී තත්ත්වලු සියලුම පැරලයිස් රෝග වලට අප ආයතන තුළ ප්‍රතිකාර කරනවා. ඒ වගේම ළමුන්ට ඇතිවන සියලුම මාංශ පේශි, අස්ථි, සන්ධි වේදනාවන්ට, ස්නායු රෝගවලට, ඒ වගේම කුඩා ලදරුවන්ට උපතේදී ඇතිවන සහ ඉන් පසු ඇතිවන විවිධ රෝගී තත්ත්වයන්ටත් අපි ප්‍රතිකාර කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර ළමයි ලදරුවන් නිසි වයසේදී කරන්න ඕන ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. ඒ වගේ ළමයින්ට කුඩා දරුවන්ට ප්‍රතිකාර කරන්න වෙනම විශේෂිත වෛද්‍ය මධ්‍යස්ථානයක් අප සතුව පවතිනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඕනෑම මොහොතක ඇතිවන විවිධ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන එක අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න ඕන කටයුතු සූදානම් කරලා තියෙනවා. හරි.
කොච්චර වෙතත් ආයතන පවත්වාගෙන යන අයගෙන් නෙමෙයි ඒ කතාව පිළිබඳව හරිම දේ දැනගන්න හම්බෙන්නේ. ඒ වගේම සේවව ලබා ගන්න අය කියන දේවල් වලින් තමයි මේ ආයතනයේ පිළිබඳව හරිම තක්සේරුවට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා අපි හොයලා බැලුවා ප්‍රතිකාර ලැබුවා ඒ මොනවද ඔවුන් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කියන්නේ කියලා. බලමු ඔවුන් මොනවද කිව්වේ කියලා. අවුරුදු 2-3ක වෙලේ ඉඳලා මම සෑහෙන වේදනාවක් වින්දා මේ පිටයි පපුවයි මේ වම් අතයි එක්ක ඒ ආපු පේන් එකත් එක්ක. පළවෙනි ට්‍රීට්මන්ට් එකේම මට සෑහෙන ලොකු සුවයක් ලැබුණා. දැන් අද මම දෙවෙනි ට්‍රීට්මන්ට් එකට ආවේ. ලොකු සුවයක් තියෙනවා මේ වෙද්දි. ඉතින් මම මේක බලන අයටත් ආරාධනා කරනවා ඇක්ටිව් ප්ලස් එක සම්බන්ධ වෙන්න කියලා. අවුරුදු 17ක් තිස්සේම කකුල බැරි වුණාට පස්සේ මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කකුල උස්සලා තමයි දුව මාව මේ ඇඳට හිටන් තිබ්බේ. ඉතින් පඩිපෙල්ලවත් උඩට නැග ගන්න බැරුව යාවේ. එක දවසින් මාව ඇවිද්දවුවා ඇවිදින්න කිව්වා. ඒ තරමටම සියලුම දෙනාට මෙතන මේ ආයතනේ මම නම් කියන්නේ කිසිම තැනක් නෑ ලෝකේ. අවංක ක්‍රමෙන්මයි මම කියන්නේ මොකද මට දැන් හොඳට යන්න පුළුවන්. පඩිපෙල් බෑගෙන ඊයේ තට්ටු දෙකක් පහලට මම ගියා. එක පඩියක්වත් බැරුව හිටියේ මම යට තට්ටු ඉඳලා උඩ තට්ටුට ආවා. ලෙඩ සුව කරනවා කියන්නේ හැමතැනම බෑ අවංකව කරන්න. මෙතන තමයි අවංකම තැන. මයිට මාස 8ක් විතර කලින් ඉඳන් මම තද කොන්ද වේදනාවකින් මේ ගොඩාක් පීඩාවෙන් ඉඳන් මානසිකව මම ගොඩාක් ඇදවැද්ද හිටියේ මේ මට උන්ට කරගන්න බැරි වෙද්දී සමහර ආයතනවලට මම බෙහෙත් ගන්න ගියාම මට මාසයක් එකමාරක් ඉන්න දීපුව බෙහෙත් ගන්න මම එනකොට ඇත්තට මට ඇවිද ගන්නවත් බෑ තනියම පඩියක් ගන්න නැගන්න බැරි ධර්මයට මම වේදනාවකින් හිටියේ මේ ප්‍රතිකාර මගින් මට පළවෙනි දවසේ ඇතුළත මට ලොකු සෝයක් දැනුණා මම ඇත්තටම හිතුවේවත් නෑ ඉච්චර මම වේදනාවෙන් හිටුව මට ඉච්චර ලොකු සෝයක් පළවෙනි දවසේ ලැබෙයි කියලා ඒ දවස් දෙකක් විතර ඇති මට දැන් හොඳට ඇවිදින්න පුළුවන් මෙතෙන්ට ආවට වඩා දැන් ඇත්තටම මට 100%ක් හොඳයි මට හොඳට ඇවිදින්න පුළුවන් මගේ මේ කිසිම වේදනාවක් නෑ හාස්කමක් වගේ මෙතෙන්ට ආවට පස්සේ ඒක තේරෙනවා එක දවසින් දෙකෙන් ප්‍රතිකාර වලින් කොච්චර සෝයක් එනවද කියලා මට ඇත්තටම ගොඩ කලක් නැතුව ඉක්මනින් සෝයක් ගන්න පුළුවන් ගමායතනේ මේක වෙන්නේ නැති හැමෝටම ආරාධනා කරන ඇවිල්ලා සෝපත් ජීවිතයක් ගත කරන්න මෙතෙන්ට එන්න කියලා. ඒ කියන්නේ පැහැදිලි බොහොම නිර්ව්‍යාජ අදහස් කිහිපයක් අපිත් එක්ක අපිට දැක බලා ගන්න පුළුවන්කම හම්බුණා. කොහොමදත් අත්දැකීමෙන් ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානයට ගියොත් රෝගියෙක් ආයේ එනකොට එන්නේ රෝගියෙක් හැටියට නෙවෙයි නිරෝගී සුව සම්පත්තිය උදා කරගත්තු කෙනෙක් හැටියට බව. ඒ හින්දා නිරෝගීව ඉන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ලෙඩ වෙනකන් ඉන්න ඕනෙත් නෑ නේද? ඇවිල්ලා භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ ලෙඩ වෙනකන් ඉඳලා ගන්න එකක් නෙවෙයි. නිරෝගීභාවය තවදුරටත් හොඳින් තහවුරු කරගන්න ඔබට අත්පත් කරගන්න පුළුවන් හොඳ වටපිටාවක්. ඒ හින්දා යම්කිසි අවධානමක් ඉදිරිය පිළිබඳව හිතනවා නම් එහෙම අයටත් නැත්නම් මේ වන විට රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් එහෙම අයටත් ඔන්න ආරාධනය කරනවා එන්න කියලා තමන්ගේ මධ්‍යස්ථානවලට මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන්න 034 22 670 46 එක දුරකථන අංකයක්. ඊට අමතරව 071 856 0956 දුරකථන අංකය ඔබ මේ තිරේ දකින ආකාරයට 070 290 8320 අනෙක් දුරකථන අංකය මේ ඕනම එකකට කතා බහ කරලා ඔබට වේලාවක් වෙන් කරගෙන ඔබට පහසු විදිහට මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරලා දෙන්න කැමතියි. එහෙනම් බොහොම ස්තුතියි දෙන්නටම නිමේෂටත් පසුඳුරත් අපිත් එක්ක අද දවසේදී මේ කතාවට සම්බන්ධ වුණා. අපි තවත් දවසක මුණ ගැහෙමු.